හායි මම චිත්‍රාංගි රොඩ්රිගෝ අද මම ඔයාලට ගැස්ම සමග එකතු වෙලා රෆල් හැට් එක ගොතන විදිය කියලා දෙනවා. ඒක වෙනස්ම විදිය හැට් එකක්. ඒ කියන්නේ ලස්සන ගොඩාක් ලොකු ෆ්‍රිල් එකක් දාලා ගොතා ගන්න එකක් ඒක. ඉතින් අපි ගැස්ම සමග එකතු වෙලා බලමු කොහොමද හැට් එක ගොතන්නේ කියලා. දැන් මම ඔයාලට කියපු මේ රෆල් හැට් එක තමයි මේක. ඒ කියන්නේ මේක රෆල් මම කියන්නේ අර ලස්සන ලොකු ෆ්‍රිල් එකක් එනවා කියලා. ඒ වගේ තවත් මම හැට්ස් જાති කියලා දීලා තියෙනවා. මේ තවත් අලුත් එකක් මම අද ඔයාලට කියලා දෙන්න හින්දේ. දැන් ඔයාලට පේනවාද මේක ලස්සනට ෆ්‍රිල් එකක් වගේ ලස්සන ගෙතුමක් මේකේ තියෙන්නේ. හරි? ඒක නිසා ඔයාට මේකට ඕන කලර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා මේ පළවෙනියට ගන්න කලර් එකෙන්ම මේ ෆ්‍රිල් එක යන්න පුළුවනි. නැත්තම් වෙනින් කලර් එකක් ඔයාට මාරු කරන්න පුළුවනි. මේක ඇවිල්ලා එක සැරයක් එක ෆ්‍රිල් එකක් මේ පාටින්ම ගිහිල්ලා තමයි මම මේ පින්ක් එක එකතු කරලා තියෙන්නේ. හරිම ලේසි කරන්න, හරි ලස්සනයි. ඉතින් ගොඩාක් ඉවසිල්ලෙන් ලස්සනට හිමින් කරන්න. අපි දැන් බලමු මේකට ගොතා ගන්න මේ මොනවද ඕනි කියලා මේ රෆල් හැට් එකට. හරි? මම අද කරන්නම් මේ වගේ වූල් එකෙන් මේ වූල්, normal වූල් එක. ඔයාට මේ උඩ කොටසට මිල්ක් කොටන් එක හොයාගන්න පුළුවන් නම් කමක් නැහැ. ඒකත් හොඳයි. එතකොට මේක චුට්ටක් හයියයි. හරි? මම මේ මිල්ක් කොටන් එකෙන් කරලා තියෙන්නේ. මේක ටිකක් හයියයි. එතකොට නූල. නිකන් සාමාන්‍ය වූල් එකකිනුත් කරන්න පුළුවනි. හරි? ඒ වගේම ඔයාට ඕන වෙනවා මේක කරන හුක් එක තමයි මිලිමීටර 5 හුක් එක. ටිකක් ලොකු හුක් එකක්. ඒ වගේම කතුර අවශ්‍යයි. අපිට ඉතින් අර ෆිනිෂ් කරන්න වෙන්දා වගේම චූටි හුක් එක අවශ්‍යයි. දැන් බලමු අපි කොහොමද කරන්නේ. මම මේකෙන් ඉස්සෙල්ලාම ඔයාලට මැජික් රින් එක දාලා පළවෙනි වටේ කරන විදිය කියලා දෙන්නම්. හරි? මගේ කලර්ස් මාරු වුණා කියලා ඔයා මේවා වෙන්න එපා. එකම විදිය තමයි මම ඔක්කොම මේ ස්ටිචර්ස් කියලා දෙන්නේ. පාට මාරු වුණාට එක ස්ටිච් එක තමයි මම මේ හැට් එකේ ගොතන්න කියලා දෙන්නේ. අපි මැජික් රින් එක දාගන්න විදිය දන්නවා. හරි? මේ විදියට දැම්මා. මෙහෙම X එකක් හැඩයට ඔහොම තියාගෙන මේ විදියට දාලා හුක් එක දාලා මෙහෙම අරගන්න. හරි? අරගෙන ඉවරලා මෙතනට ඉස්සෙල්ලම එක චේන් එක. දැන් ඊට පස්සේ ඔයාලට මේක ගලව ගන්නත් පුළුවන්. නැත්තම් මෙහෙමම තියෙද්දි ඔයාලට පහසු විදියකට අල්ල ගන්න පුළුවන්. පහසු විදියකට ඔයා පුරුදු වෙලා තියෙන විදියට කරන්න. හරි? මේ ඉස්සෙල්ලා එක චේන් එකක් කොහම දාගන්න. හොඳට මෙහෙම අතේ පටලව ගන්න. ඔහොම අල්ල ගන්න. ඊට පස්සේ චේන් 3ක් දාන්න. 1යි 2යි 3යි. හරි? මේකේ හුක් එකේ ගානට වගේ මේවා චේන් එක තියාගන්න. ඊට පස්සේ මේ රින් එක වටේට ඔයා දාන්න ඕන ඩබල් ක්‍රොෂේ 12ක්. අර චේන් 3 ගණන් ගන්න. ඒ ඇරෙන්න අපි ඩබල් ක්‍රොෂේ 12ක් දාන්න ඕන මේ විදිහට. ඒ විදිහට මේ රින් එක වටේටම ඔයා මේ විදිහට දාගෙන ඉන්න ඕන. හැබැයි මේ හුක් එක ලොකු හින්දා අපිට මේ විදිහට ලස්සනට ලොකුවට වැටෙන්නේ. හරි? මෙහෙම වටේටම මෙතනට වෙනකම්ම දාගෙන ඉන්න ඕන ඩබල් ක්‍රොෂේ 12ක්. මේ ඩබල් ක්‍රොෂේ 12ක් දැම්මා. දැන් මේ මං කලර් එක මාරුණා කියලා මුකුත් හිතන්න එපා. මේ ඩබල් ක්‍රොෂේ 12ක් මං දාලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපි මේ රින් එක මෙහෙම තද කරනවා. දැක්කද? මේ විදිහට තද කරනවා. තද කරලා ඉවර වෙලා අපි පළවෙනි ඩබල් ක්‍රොෂේ එකට මේක ස්ලිප් ස්ටිච් එකකින් මෙහෙම එකතු කරනවා. දැක්කද? තද කරන්න එපා. ඔහොම එකතු කරන්න. ඊට පස්සේ ආයෙසර චේන් එකක් ගොතනවා. ඊට පස්සේ අපි ඒකටම තව ඩබල් ක්‍රොෂේ මේ විදිහට දාන්න. හැම චේන් එකකටම අපි දාගෙන යන්න ඕන ඩබල් ක්‍රොෂේ 2 ගාන. හරි? එතකොට අපි 12ක් දැම්මනම් අපිට හරියට ඩබල් ක්‍රොෂේ 24ක් එන්න ඕන. ඔයා ඒ වටේදී හරියටම ඩබල් ක්‍රොෂේ 24ක් එනවාද කියලා මෙහෙම ගණන් කරගෙනත් යන්න ඕනේ. හරි? එතකොට අපේ ඊළඟ වටවල් වලදී මුකුත් වරදින්නේ නැහැ. ඒක නිසා ඔයා මේ විදියට එක චේන් එකකට මෙහෙම ඩබල් ක්‍රොෂේ 2 ගානේ දාගෙන යන්න ඕනේ. මේ දෙවෙනි රවුම. හරි? මේ විදියට දාගෙන යනවා. මේ දිගටම හොම දාගෙන ඉන්න ඕනේ. ඒ දාගෙන ආවයින් පස්සේ මේ බලන්න අපිට මෙහෙම එනවා. එතකොට 24ක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි ආයෙ සැරයක් මෙතන අර අපි පළවෙනි ඩබල් ක්‍රොෂේ එකෙන් අපි මේක ස්ලිප් ස්ටිච් එකකින් එකතු කරනවා. මේ දෙවෙනි රවුම ඔය ඉවර කරේ. ඊට පස්සේ දැන් තුන්වෙනි රවුම චේන් එකක් දානවා. ආයෙ සැරයක් එතනටම අපි ඩබල් ක්‍රොෂේ එකක් දානවා. ඊට පස්සේ අපි පටන් ගන්න ඕන ආයෙ සැරයක් 1යි 2යි. එක ඩබල් ක්‍රොෂේ 1යි එක චේන් එකට ඊට පස්සේ එකට 2යි. ඒ විදියට. දැන් ඊළඟ ඒ රවුම යන්නේ අපි මේ විදියට. කියන්නේ දැන් අපි මේ රවුම දැන් වැඩි කරගෙන යන්නේ. හරිද? පැහැදිලි නේද? මේ වගේව මම කරලා තියෙනවා හැට්ස් කරද්දි ගොඩාක් කරලා තියෙනවා. හරි? ඊට පස්සේ ආයිසරයක් 1යි ඊට පස්සේ
2යි. ඒ විදියට මේ මුළු මේකම ඉවර වෙනකම් මෙතනට වෙනකම් කරගෙන ඉන්න ඕනේ. මේ විදියට අපි කරන් 1 2 3 තුන්වෙනි රවුම එක. ඊට පස්සේ ආයෙසරයක් මෙතනට ස්ලිප් ස්ටිච් එකකින් එකතු කරනවා. හරි. ඊට පස්සේ දැන් 4 වෙනි වටේ චේන් එකයි ආයෙසරයක් ඒකට ඩබල් ක්‍රොෂේ එකක් කොහම දානවා. හරිද? දැන් ඊළඟ චේන් එකේ නම් අපි පටන් ගන්නෙ. එතකොට 1යි 1යි 2යි. පළවෙනි එකට ඩබල් ක්‍රොෂේ 1යි. ඊට පස්සේ එකට ආයිත් 1යි. ඊළඟ එකට 2යි. ඉස්සෙල්ලා එකේ දැම්මේ 1යි 2යි දැන් 1යි 1යි 2යි. ඒ විදිහට මෙතනට දිගටම එන්න ඕනේ. එක ඩබල් ක්‍රොෂේ 1යි එක ඩබල් ක්‍රොෂේ 1යි ඩබල් ක්‍රොෂේ 2යි. ඒ විදිහට වටේටම මෙතනට කොටාගෙන එන්න ඕනේ. මේ විදිහට දැන් ඉවර කරාම ඔන්න එනවා. හරි. 1 2 3 4 වෙනි වටේ තමයි අපි ඒ කරේ. හරි. දැන් ඊට පස්සේ ආයෙසරයක් මෙතන පළවෙනි ඩබල් ක්‍රොෂේ එකට අපි මේක එකතු කරනවා. හරිද? ඊට පස්සේ දැන් 5 වෙනි වටේ චේන් 1යි ඒකටම එක ඩබල් ක්‍රොෂේ එකක් කොහම දානවා ඉස්සෙල්ලම. ඊළඟ එකට අපි දැන් ඉස්සෙල්ලා අපි 1යි 1යි 2යි නේ කරේ දැන් 1යි 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 2යි. ඒ කියන්නේ ඩබල් ක්‍රොෂේ තනියෙන් 3ක් දාලා ඊට පස්සේ එකට 2ක් දාන්නේ. හරි. 1යි 1යි ඊට පස්සේ එකට ආයිත් 1යි ඊට පස්සේ 2යි. දැන් ඊළඟ ඒ රවුම යන්නේ ඒ විදියට. පැහැදිලි නේද? හරි. දැක්කද? දැන් ඒ විදියට ඒ 5 වෙනි වටේ මෙතනට වෙනකම්ම ආයිත් එන්න ඕනේ. හරි. 1යි 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 2යි. ඒ විදියට එන්නේ අන්තිමට. හරි. දැන් මේ බලන්න. මේකට ඒ විදියට මම ගෙත්තුව ඔක්කොම ටික. දැන් ඊට පස්සේ අපි මෙතන මේක ස්ලිප් ස්ටිච් එකකින් එකතු කරනවා. ඔය විදියට එන්නේ. 1 2 3 4 5. දැන් 6 වෙනි වටේ චේන් එකක් ගොතනවා. ඒකටම ඩබල් ක්‍රොෂේ එකක් දානවා. හරි. ඒ විදියට. ඊට පස්සේ මේ හැම චේන් එකකටම යන්නේ එක ඩබල් ක්‍රොෂේ එකයි. 6 වෙනි වටේ. හරි. මේ විදියට ඩබල් ක්‍රොෂේ එක එක දාගෙන ඔහම දිගටම එනවා. දැන් 6 7 8 9 10 11 12 වට 12ම යන්නේ මේ විදියට 6 ඉඳන් 12 වෙනකම්ම යන්නේ චේන් එකක් දානවා ඒකටම ඩබල් ක්‍රොෂේ එකක් දානවා වටේටම එනවා මෙතන ස්ලිප් ස්ටිච් එක දානවා ආයි චේන් එකක් ඒකටම ඩබල් ක්‍රොෂේ එකක් ආයිත් වටේටම ඩබල් ක්‍රොෂේ එක ගානේ. පැහැදිලි නේද? දැන් ඔයා හිතන්න මම දැන් මෙතනට දැන් ඔන්න ආවා. හරි. දැන් මෙතන මම ස්ලිප් ස්ටිච් එකක් දාලා මේක එකතු කරනවා. හරිද? දැන් ඔයා හිතන්න මේ මම දැන් රවුන්ඩ් 12ම ඉවරයි කියලා. ඊළඟ පැටර්න් එක තමයි මම ෆ්‍රිල් එකේ පැටර්න් එක තමයි දැන් මේ කියලා දෙන්න හදන්නේ. මේ මම ඔයා හිතන්න මේ 12 වෙනි රවුම කියලා. හරි. දැන් චේන් 3ක් ගොතනවා. 12 වෙනි රවුම ඉවරයි. දැන් 13 අපි පටන් ගන්න. 1යි 2යි 3යි. චේන් 3ක් ගොතලා හරි. ඒකටම ඒ චේන් එකටම අපි ට්‍රිපල් ක්‍රොෂේ 5ක් දාන්න ඕනේ. ට්‍රිපල් ක්‍රොෂේ දාන්නම ඔයා. එක සැරයක් එතුවා, දෙසරයක් එතුවා ඒකටම ওই විදියට ඔහම දැම්මා. හරි. මේ චේන් දෙකකින් පාස් ලූප්ස් දෙකකින් පාස් කරා ඊළඟ ලූප්ස් දෙකෙනුත් මේ විදියට පාස් කරා. හරිද? ඊට පස්සේ ලූප්ස් දෙකක් ආවා ආයිත් මෙහෙම පාස් කරා. හරි. ඒකට 5ක් දානවා. මේ විදියට 1යි 2ක් එතුවා. හරි. මෙහෙම ගත්තා. මේ විදියට දෙකකින් පාස් කරන් යන්න ට්‍රිපල් ක්‍රොෂේ. ඒ චේන් එකටම දැන් මේක ඉඩ නෑ කියලා හිතන්න එපා. මේකට දාන්න පුළුවනි. හරි. එක චේන් එකකට මේ වටේම චේන් එක මේ හැම චේන් එකකටම ට්‍රිපල් ක්‍රොෂේ 5ක් දාගෙන එන්න ඕනේ. හරි. දැන් ඊළඟ එකටත් එහෙමයි. මේ විදියට කැරකෙව්වා. මෙතන මේ චේන් එකට ඔහම දැම්මා. ඒකෙන් තමයි අපේ ෆ්‍රිල් එක හැදෙන්නේ. හරිද? පැහැදිලි නේද? මේ විදියට දැම්මා. ආයිත් ඊළඟ දෙකෙන් ලූප්ස් දෙකෙනුත් පාස් කරා. ඊට පස්සේ ආයිත් මේ ලූප්ස් දෙකෙනුත් පාස් කරා. නූල පටලව ගන්න එපා. මේ විදියට දෙසරයක් එතුවා. ඒකටම ওই විදියට ආයිත් ඔහම දැම්මා. ඔහම පාස් කරා. දෙකයි. දැන් ඊට පස්සේ 3. එතකොට තමයි අපේ ලස්සන්ට ෆ්‍රිල් එක හැදීලා එන්නේ. මේ හැම චේන් එකකටම ට්‍රිපල් ක්‍රොෂේ 5 ගානේ දාගෙන මෙතනට වෙනකම්ම ඔයා එන්න ඕනේ.
හරිද? දැන් ඔයාගේ ඉවර කරලා මෙතනට ස්ලිප් ස්ටිච් එකකින් එකතු කරන්න ඕනේ. හරි? ඔයාට දැන් ඔයා ගත්ත පළවෙනි කලර් එකෙන්ම ඕන්නත් යන්නත් පුළුවනි. නැත්නම් දෙවෙනි එක එකතු කරන්නත් වෙනින් පාටක් එකතු කරන්නත් පුළුවනි. මං ඊළඟ වටේ 14 වෙනි වටේ මං කියලා දෙන්නම්. දැන් ඔයා මෙතනටම ඉවර කරලා කියලා හිතන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕන මෙතන මේ පළවෙනි එකට ඇවිල්ලා මේ ස්ලිප් ස්ටිච් එකකින් එකතු කරන්න ඕනේ. හරිද? මේ විදියට එකතු කරා. ඔන්න හිතන්න. හරිද? එකතු කරලා දැන් තියෙන්නේ. ඊට පස්සේ ආයි චේන් 3ක් ගොතනවා. 1යි 2යි 3යි. හරි? දැන් මේ චේන් එකට මේ ඊළඟ 14 වෙනි වටේදී කරන්නේ ඒ වගේම ට්‍රිපල් ක්‍රොෂේ 4ක් දාන්න ඕනේ. ඉස්සෙල් එකට 5න්නේ දැම්මේ. දෙසරයක් එතුවා මේ විදියට 5ක් දාන්න ඕනේ ඒ හැම චේන් එකකටම. එතකොට තමයි අපිට අර ලස්සන ෆ්‍රිල් එක හැදෙන්නේ. හරිද? දැන් මුළු ෆ්‍රිල් එකේම මේ විදියට යන්න ඕන. හරි? ඊට පස්සේ ඊළඟට ආයිත් මේ චේන් එකට ඒ වගේ ට්‍රිපල් ක්‍රොෂේ 4 ගානේ දාගෙන වටේටම එන්න ඕනේ. ඇවිල්ලා අන්තිමට මෙතනට ස්ලිප් ස්ටිච් එකකින් එකතු කරන්න ඕනේ. එහෙම ඉවර කරාම තමයි අපිට මේ විදියට ඒ රවුන්ඩ් එක මේ විදියට ලස්සන ෆ්‍රිල් එකක් එන්නේ. දැක්කද? ලොකු ෆ්‍රිල් එකක් එනවා එතකොට. රෆල් හැට් එකේ ඒක තමයි විශේෂය. මේ ලොකු ෆ්‍රිල් එකක් එන එක. දැක්කද? මේ විදියට එනවා. මොකද අපි මේ එක චේන් එකෙන් චේන් එකටම මේක දාගෙන යනවනේ. හරි ලේසි ඒක කරන්න. ඉතින් ඔයා මේක ලස්සනට ගොතලා බලන්න. මට මේකට ගිහිලා තියෙන මේ කොළ පාටින් මේ සයිස් එකට. ඒ කියන්නේ මේක අපිට අවුරුදු 2ක් 3ක් 4ක් විතර භාවිකට උනත් මේක දාන්න පුළුවන්. මේක ටිකක් ඇදෙනවත් එක්කලනේ. හරි? මේ කොළ පාටකින් නූල් බෝල එකමාරක් ගිහිලා තිනවා. මේ රෝස පාටකින් නූල් එක වූල් මේ වගේ අර අපේ ග්‍රෑම් 25 වූල්නේ. හරි? එයින් එක බෝලයක් ගිහිලා තිනවා. ග්‍රෑම් 25ක් ගිහිලා තිනවා. මේකට එකමාරක් ගිහිලා තියෙනවා. මේක තමයි අපේ රෆල් හැට් එක. ඉතින් දැන් මං හිතනවා මේක ලස්සනට ගොතලා ඉගෙන ගනී කියලා. දැන් ඔයා දැක්ක නේද මං මේ හැට් එක ගොතපු විදිය. ඒක ලස්සනට ෆ්‍රිල් එකක් දාලා ඒ ගොතන විදියෙන් තමයි අපිට මේ ෆ්‍රිල් එක හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මං හිතනවා ඒක ලොකු අත්දැකීමක් වෙයි කියලා. ඒ වගේම ඔයා ඒක ලස්සනට ගොතලා හැඩ බලන්න. අපි තවත් දවසක ගැස්ම සමග තවත් අලුත් දෙයක් ඉගෙන ගනිමු.